දැන් අපි මේ ඉන්නේ හාපැලස්සන් ගල කියන ගලේ තමයි. ඉතින් ඇත්තටම මේක ගත්තොත් කාගේවත් අවධානයක් ගත්තේ නැති ටිකක් අපේ රටේ විශේෂතම වූ ගලක් කිව්වොත් ඇත්තටම නිවැරදියි. මොකද මේකට නිතර දෙවේලෙ නිදන් හොරුන් පැමිණි ස්ථානයක්. එහෙම කියන්න සාධක හේතු මම ඔයගොල්ලන්ට පෙන්නන්නම්. මෙතනින් අපි ඇතුළට යනවා. ඔව් මම යන්කෝ ඉස්සරහට. එතකොට තමන් අපිට බලා ගන්න පුළුවන් මේකේ නිදන් හොරු හාරපු තැන් තියෙනවා සෑහෙන්න. ඉතින් ඇත්තටම නිතර දෙවේලි වගේ නිතරම මේ නිදන් හොරු කියන අය මේ ස්ථානෙට එනවා. ටිකක් දැන් කැලේ වැහිලා තියෙන්නේ. ඇත්තටම මේක මෙතන ඉස්සර රාජධානියක් තියෙන්නේ නැති. නමුත් කාගේවත් අවධානයක් ඇත්තටම යොමු වෙලා නැහැ මේ ස්ථානෙට කිව්වොත් හරි. දැන් සතියකට විතර ඉස්සරලා මේ ස්ථානේ හාරලා තියෙනවා මේ. පේනව නේද? ඇත්තටම මෙතන මේ විශාල වලක් මේ ඔය පේන්නේ ගල් පේන්නේ ඔක්කොම ගඩොල් තියෙන්නේ. ඇත්තටම මේ ස්ථානෙට රජය කියලා වගකීම් කිසිම පුද්ගලයෙකුගේ අවධානයක් යොමු වෙලා නැහැ. නිදන් හොරු වෙනවා කියන්න පළවෙනි සාධකය තමයි ඔය තියෙන්නේ මේ. දැන් සතියකට විතර ඉස්සරලා වගේ හාරලා තියෙන. දැන් වැස්ස හින්දා පොඩ්ඩක් අර පස් වැටලා තියෙන්නේ. ඔය පේනවද? හරි. අපි යන් එහෙනම් තව තැන් තියෙනවා සෑහෙන්න මේකේ. මේක විශාල ගලක්. ඉතින් ඇත්තටම මේකේ නිදානොත් බොහෝමයක් තියෙනවා කියලා තමයි කියන්නේ. කියන්නේ මෙහෙමයි. ඉතින් ඇත්තටම තියෙනවා කියන්නේ මේ මොකද නිදන් නැත්තම් ඇත්තටම මේකට නිදන් හොරු වෙන්නේ නැහනේ. නිදන් ගන්නම තමයි එන්නේ. ජීවිතේට දැකලා නැති මිනිස්සු වෙනවා මේ ස්ථානෙට. නමුත් අර හුඟක් වෙලාට හැබැයි ගමේ ඉන්න අයගේ මේ ස්ථානේ ආරක්ෂා වෙලා තියෙනවා. මේ ඕගොල්ලන්ට පේනවා ඇති. මෙතන ගල් වෙඩි දාලි කරලා පුපුරන්න ලොකු ට්‍රයි එකක් දීලා තියෙනවා. ඉතින් අනිත් එක තමයි මේ බලන්න. මෙන්න මේවට කියනවා බෙහෙත් නිදන් ගන්න බෙහෙත් අඹර වලවල් කියලා. හැමතැනම ওই වලවල් තියෙන්නේ. මේක හැමතැනම මේ ගත්තොත් එහෙම වලවල් තියෙන්නේ. මේ වගේ විශාල ප්‍රමාණයක් මේ ගලේ තියෙනවා. හැමතැනම ඉතින් මේවා තමයි තියෙන්නේ. හුඟක් තියෙනවා මේ වගේ මේ ගල හැමතැනම මේවා තමයි තියෙන්නේ. ඒකට තව තියෙනවා මේකේ. ඔය මැනික් තියෙන තැන් වලට වතුර අර යනවා කියලා කියන කානුබවා තියෙනවා මේකේ. නැත් දෙයක් නැහැ. අපි යන් තව ඉස්සරහට. ඉතින් මේක ඇත්තටම විශාල ගලක්. මේ ගලට මන් දන්නේ නැතුනම් මේ වගේ පුද්ගලෙක් කියලා කිසි කෙනෙක් ඇවිල්ලා නැහැ. මේක නම් පඩියක් තිබිලාද මොකක්ද කියලා මන් දන්නේ නැහැ. මේ නිදන් හොර තමයි ඉතින් මේ හාරලා බලලා තියෙන්නේ. මොනවා හරි තිබ්බා ගත්තා කියන අපි දන්නේ නැහැ. හැබැයි මෙහෙමයි මේ ස්ථානේ චෛත්‍යයක් තිබ්බා කියලා තමයි ඉස්සර කට්ටිය කියන්නේ. කියන්නේ පරණ අපේ අත්තලා මුත්තලා කියන්නේ. තව මෙන්න මේ ස්ථානේ තියෙනවා හඳක් වගේක්. හඳක්ද ඇත්තඩියක්ද මොකද්ද කියන නම් මම දන්නේ. ලොකු රවුමක් අඟලක විතර කට්ටක බැස්මක ලොකු රවුමක් තියෙනවා මේ ස්ථානේ. නමුත් දැන් නම් ඇත්තට මේ හරිය වැහිලා ගිහලා ලොකු දෙයක් එහෙම වැහිලා ගියපු එක. මොකද නැත්තම් මේ වුණට ඔකත් විදලා මොනවා හරි කරලා ඉවරයි. ඒ හින්දා ඇත්තට මේ රටේ තියෙන මේ හොරුන්ගෙන් බේරගන්න මෙහෙම වෙන එකත් හොඳයි කියලා මං හිතනවා. මෙහෙමයි ඉතින් මේ වගේ දේවල් අරගෙන ඇත්තටම මේ රටට වැදගත් දෙයක් කරනවා නම් ගැටලුවක් නැහැ. නමුත් ඇත්තට මෙන්න මේ ස්ථානේ චෛත්‍යයක් තිබ්බා කියලා ඇත්තටම අපි අහලා තියෙනවා අපේ කිරි අම්මලාගෙන් සීයලාගෙන්. මේ ඉතින් ඒ චෛත්‍ය තිබ්බ තැන පඩියක්ද මොකද්ද කියන්නම් මම දන්නේ කියන්න. කොහොමවත් මෙතන මේ ළඟදීන් හාරලා තියනවා කියලා නම් මොකක් හරි කරලා තියනවා කියලා නම් තේරෙනවා. මොකද මෙන්න මේකට වැලිත් පිරීලා වගේ බලමු අපි. මොකකින් හරි විදලා තියනවා ගල. ඉඳලා මොකක් හරි කරන්න try කරලා තියෙනවා. තිබිලා ගත්තද දන්නෙත් නැහැ. කොහොමවත් ලොකුවට එක විදලා තියෙනවා. ඒකට මෙතන චෛත්‍යයක් තිබ්බා කියලා තමයි කියන්නේ. ඔයාලට පේනවා මේ ගඩොල් කෑලි තියෙනවා.
මෙතන මේ හාරලා තියෙන්නේ. මේක හාරලා තියෙනනම් දැන් අවුරුද්දට ඉස්සරලා මං කලින් එද්දි මේක හාරලා තිබ්බා. දැන් ඉතින් ඒක හොයන්න බෑ වැස්සට. පස්සේ එහෙම දිවිලා ගිහිල්ලා. කොහොමද මෙතන චෛත්‍යයක් තිබ්බා කියලා තමයි කියන්නේ. එතකොට එතනින් පල්ලෙහා තියෙන ලොකු ටිකක් ලොකු පොකුණක් එහෙම මේ පේනවා නේද ඔයාලට. මේ ගලන්ට ඉතින් ඇත්තටම මේ වගකීම් පුද්ගලෙක් ආගෙත් උනාට මිනිස්සු නිතර දෙවිල යනවා. එනවා නිකන් ආතලෙට යනවා නෙවෙයි. මොනවා හරි ඉතින් try එකක් තමයි දෙන්නේ නිතර වගේ ඇවිල්ලා. ඉතින් මම නම් කියන්නේ ඇත්තට මේ වගේ තැන්වල තමයි පුරාවිද්‍යා කැණීම් වගේ දේවල් කරන්න ඕන. කොයි කාලෙද කවුරු හිටියේවද කියලා කිසිම නෑ මෙතන. ගමේ මිනිස්සුන්ගෙන් ඔය කියන දෙයකින් මොකක් හරි අහගත්තොත් තමයි. කවුරු හරි රජ කෙනෙක් හිටියද නැද්ද කියන්නවත් දන්නේ නැහැ. ඇත්තට මේ ගැන හොයලවත් නැහැ. මේ මෙහෙම දෙයක් මේ රටේ තියෙනවා කියලාවත් ඇත්තටම කිසිම කෙනෙක් දන්නේ නැහැ. ඔයාලට දුරින් පේන ගල තමයි අක්කර 60 ගල කියන්නේ. අක්කර 60ක් ওই ගල තියෙනවා කියලා තමයි කියන්නේ. අපි ඒ ගලටත් යන් වෙන දවසක වැහිලා ගිහලා ලොකු දෙයක් එහෙම වැහිලා ගියපු එක. මොකද නැත්තම් මේ වුණට ඔකත් විදලා මොනවා හරි කරලා ඉවරයි. ඒ හින්දා ඇත්තටම මේ රටේ තියෙන මේ හොරුන්ගෙන් බේරගන්න මෙහෙම වෙන එකත් හොඳයි කියලා මං හිතනවා. මෙහෙමයි ඉතින් මේ වගේ දේවල් අරගෙන ඇත්තටම මේ රටට වැදගත් දෙයක් කරනවා නම් ගැටලුවක් නැහැ. නමුත් ඇත්තටම පුද්ගලික වාසිතකාණිමව කරන්නේ. හරි එහෙනම් අදට අපි සමු අරගෙන යනවා. ආයෙත් මේ වගේ තැනක් අපිට අහුවෙච්ච ගමම්ම වීඩියෝ එකක් අරගෙන එන්න. thank you. සුබ දවසක් හැමෝටම.